ගෙනල්ලා තියෙන්නේ ස්ටඩි ප්ලේ අපෙන් ඔයාලට තවත් වැදගත් දෙයක්. ඒ තමයි ඔයාලා දැනගත යුතු දෙයක්. ඔයා උණ හැදිලා ඉන්නේ. හැබැයි ඔයාට කන්න මුකුත් නැහැ. ඔන්න ටික කාලයක් ගිහිල්ලාට උණ හොඳ වෙනවා. ඔයාට කිසිම දෙයක් කන්න බෑ. ඔයා ජීවනය ගෙනල්ලා බොනවා. හැබැයි ඒකම සමහරක් කට්ටියට කන්න බැරි වෙනවා. සමහරක් කට්ටිය රෙඩ් බුල් ගෙනල්ලා බොනවා. ඒකෙන් වාට කන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙම සල්ලි නැති කට්ටියට තමයි අද ගෙනල්ලා තියෙන්නේ. එහෙම සල්ලි නැති කට්ටිය මේ වීඩියෝ එක ඔයාට වැදගත්. ඉතින් ඒකෙන් මේ වීඩියෝ එක ගැන ඔයාලට හිතන අදහස් වලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ විශේෂ කාරණා දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් යම් වීඩියෝ එකට. අපිට මුලින්ම අවශ්‍ය වෙන දෙහි ගෙඩිය. ලුණු කෑලි මිරිස් කුඩු ටික. ඉතින් මේකට අවශ්‍යම දේ තමයි මෙන්න මේක. මේ දෙක අවශ්‍යයි. මේක නම් තියෙනවා නම් විතරක් ගන්න. දෙහි ගෙඩිය පොතු ටික හොඳට අරගන්න. මේක දෙහි ගෙඩිය නෙවෙයි ලෙමන් ගෙඩිය. මොඩික් කියන්න අමතක. මෙන්න මෙහෙමයි ලෙමන් ගෙඩි තියෙන්නේ. දැන් ඒක ඔයාලා මේ විදිහට අරගන්න. මම මේ වගේ එකක් ගන්න. මුලින්ම මිරිස් කුඩු වල මේ විදිහට හොඳට තවර දෙන්න. පේනවනේ? ඊළඟට ලුණු නම් ගොඩක් ගා ගන්න එපා. ඊළඟට කෑලි මිරිස් තියෙනවා නම් විතරක්. දැන් අපි මේකේ රහ කොහොමද කියලා බලමු. අඳුරටත් එක්කම මරු. මක උණ හැදුණු කෙනෙක් නෙවෙයි. ඔයාට උණු කරන්න. මේ තියෙන්නේ ඒක මම නැවත හදාගත්තා. ඉතින් ඔයාලා මේක කනවා නම් හරිම හොඳයි. ඔයාලට මේකට ගෑස් එක වගේ තියනවා නම් කන්න එපා. එහෙම වුණොත් ඔය අපි දන්නේ. ඉතින් එහෙම වුණොත් ඒක නිසා කන්න එපා. අර ගෑස්ටික් නැති කෙනෙක් නම් ලෙඩ වුණාම මේක කන්න. බෙහෙත් බොන